පුණ්‍ය භූමියේ ඔබ විශේෂ වරායුධ රැගත් පින්වත් පිරිස ඉතිමල් පූජාව 36 වන වරට බෞද්ධ රූපවාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් සජීවීව ඔබේ දිසවලට සමීප කරනවා. අද අපිට අපගේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව දකින්න නොලැබුණත් අපේ භාග්‍යවතුන් වහන්සේ අපට ඉතිරි කළ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අද ලෝකේ විරාජමානව වැඩ වාසය කරනවා. ඒ වගේම ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ මන්දිරයේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා විරාජමානව වැඩ සිටිනවා. අපි මේ සියලු පිටම පූජා කරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේට. අපට දකින්න පුළුවන්කම ලැබෙනවා සාදු රාජපාසමින් මේ පින්නතුන් දෙපස රැස් වී සිටින මොහොතේදී ඊටම අලංකාරව රන් පැහැති පාත්‍රවල ඒ නාම ශ්‍රද්ධාවෙන් අතුරට දෙනු ඒ පාත්‍රවල පෙරාතුව කරුණ වහන්සේලා මේ මනුවට වැඩම කරන අවස්ථාව අපි සියලු දෙනාම සාදු රාජපාසමින් මේ කරුණ වහන්සේලා පසුගියදා කොළඹ සිට වැඩම කරවන්න යෙදුණා. ඒ අනුතුරුව ස්වර්ණමාලී චෛත්‍යරාජන් වහන්සේ අභිමුව විශේෂ කුටියක් සංගලා කරුණ වහන්සේලා වැඩම කරවා ගෙනවිත් බලුවේ තැන්පත් කිරීම සඳහා කටයුතු සූදානම් කරන ආකාරය දකින්න පුළුවන්. දඩුවැටවල් එවැගේම ඉදිවැටවල් වලින් එදා සතුරු ආක්‍රමණ වලින් එවැගේම අධිවේගී වලින් වැටගන්නට ඉරාරේ නොබලා මේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි වහන්සේ ආරක්ෂා කළේ අපේ රටේ පැරණි මුතුන් මිත්තන් අපේ ආදරණීය බෞද්ධ පියවරුන්. ඉතින් ජනතා විදිහට අපේ සම්බුද්ධ ශාසනය ශක්තිමත් කරන්න කොයිතරම් සහයෝගයක් අතීතයේ සිට ලබා දුන්නාද වර්තමානයේ අතීතයේ අපේ සම්බුද්ධ ශාසනය නගා සිටු